යාළුවනේ අපි බලමු ගෙදරම කොහොමද ජම්බු අච්චාරුවක් හදාගන්නේ. මේක ඔයාලත් ඇදලා බලන්න. රහයි යම් මාත් එක්ක. අපිට ඕන වෙනවා මේ වගේ ජම්බු ටිකක්. ඊට පස්සේ ලුණු, ඊට පස්සේ සීනි, ඊට පස්සේ ගම්බිරිස් ඕනනම් ඇතුළත් වෙනවා. වහන්න නම් එහෙම කටින් බෝඩ් එකක් පිහියා. අපි දැන් කපාගෙන බලමු. මෙහෙම හොද ගන්නවා ටික. ඒලි කඩලා මං සමහරක් කියවේ. ඔන්න ඉතින් මං අනිත් ජම්බු ටික කපා ගත්තා. දැන් තියෙන ගම්බිරිස් එහෙම ඒව දාලා හදා ගන්න. ඔන්න දැන් අපි කපනවා. මේව හැමෝටම අමාරුයි මේ පිටින් කපා ගන්න. මොකද අපි කලින් කැපේ මලකඩ කපු පොඩි පිහියකින්. මේක අමුලියලි වෙලා මේකෙන් තමයි අපි දැක්කේ. මං කිව්වනේ මේක මගේ වැඩ කරන තැන යාළුවෙක්ගෙන් හමුනේ කියලා. මට ගෙනල්ලා තියෙන්නේ මම මේකේනොත් භාගයක් මේකට එකතු කර ගන්නවා. මේ ළමයි පොඩි ලොකු පුදුමයක්. මේකේ ඇටේ නෑ. මේ ගෙඩිය ඇටේ නෑ. අපි මේ බලුව අපිට කන්න තියා. මෙහෙම තිබ්බේ මම මෙහෙම ඩබල් කරා. අපි මේ පළුව තියාගෙන කන්න. මේ බලුව තියාගෙන කන්න. අපි මේක කපා ගන්න. අනිත් මේ ටික හීනි වෙන කපා ගන්න ඕනේ. ඔන්න හරි. දැන් තියෙන්නේ අපිට ලුණු ගම්බිරිස් දාලා ගන්න. ඔන්න මේ ටික මම වීසි කරලා එන්නම්. හරි මම ඒ වතුර ටික වීසි කරලා ආවා. අපි මෙන්න මේ වතුර ප්‍රමාණය මෙන්න මේකට දාගන්න. ටිකක් වැඩිපුර දාගන්න හොඳ නැහැ මේ කප් එකකින් විතරයි. ඔන්න ඊට පස්සේ අපි මේ ටික හොදන්න. යරාවනේ මේ ටික හොදන්න මේක ගන්න. මේ මල් නැට්ටක් දාගන්න. ඊට පස්සේ මේ ටික මේකට දාගත්තා. අපි හැමදාම දැන් විස බීජ එහෙම තියෙද්දි ලුණු දාලා ඒක ටිකක් කළා තියන්න ඕනේ. මම ලුණු දාලා ඒක හොඳට මේව කරනවා. බලන් ඉන්නකෝ. කන්න පුළුවන්. මම එක දවසකුත් ඇදලා බැලුවා. අද මගේ යාළුවන්ට ගේන්න ඕන කියලා තමයි මම මේ ජම්බු ටික කඩාගෙන ආවේ. ඊට පස්සේ අපි මේ ජම්බු ටික තියාගත්තා. ඊට පස්සේ මේ තුනන ගත්තා. හොදලා ඉවර වෙලා මෙහෙම බේරලා ඒක අද්දක දිපෙත්තට ගියා. ඊට පස්සේ අපි මේක හොදලා ඊපස්සේ මේක මෙහෙම දාගත්තා. මේක දැන් පොඩි කෑලිනේ ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. මම මේ වතුර එකක් තීසි කරලා එන්නම්. හරිද? ඔන්න ඉතින් මම ඒ වතුර ටික තීසි කරලා ආවා. අපි ලුණු දැන් ටිකයි දා ගන්න ඕනේ. අර එකේ ගොඩක් හොදන්නනේ. ඔන්න ඔහොම ටිකයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි. මේකෙන් වැඩිපුර ටිකක් දාගන්න පැණි රහ වෙන්න. ඕනවට වඩා සීනි එපා. හැඳි දෙකක් විතර දාගන්න. නැති වුණොත් ටිකක් දාගමු. ඊට පස්සේ ගම්බිරිස් හැන්දා. අපි දැන් මේක මික්ස් කරගන්න ඕනේ. මේක වහන්න බෑ. ඔන්න වැහුවා කොහොම හරි. අපි දැන් මේක අතින් මික්ස් කරගමු. දැන් මික්ස් කරාම එපා වෙන්නේ. අත හොදගන්න එක අපි. මම අත හොදගෙන මෙන්න අත. මින් ගොඩයි ඔක්කොම ගොඩ මින් ගොඩයි කප් එකම හැදුවා.
ඔන්න ඊට පස්සේ අපිට අවශ්‍යයි මෙන්න මේ වගේ කප් එකක්. ඊට පස්සේ අපි මෙහෙම දාගත්තා. අපිට හිතුණා මේ ජම්බු ටික මේකට දාගෙන කහ හොදලා ලුණු ගම්බිරිස් එහෙම දාලා මේකේ තියලා හොලන කොහෙද ඉතින් අපිට මොලේ නෑනේ. අපේ අයියා හරි මාසයි මේ කෑම එක කන්න. ඒ නිසායි හැදුවේ. මේක තරන්න පොඩි කරන්න බැහැ. ඒ නිසා ඇතුළට ඔබා ගන්න. මේ සීන. ඊට පස්සේ මේක දාගත්තා. එහෙන්නේ. මේක අපේ ගෙදර කට්ටියන කන්න ඒ නිසා වැඩි හිතන්නේ. ඒත් අහන්න බැරි. මොන්න ටිකක් අඩු කරමු. දැන් අහන්න. මේ පිඟාන අපේ අයියට පොඩි කෑල්ලක් අවුනා. කැව්වා. ඔන්න ඉඳහන මාත් කරපෙන්න. ඔන්න එන මාත් කරන එකේ කෑල්ල. පෙන්නනවා. वीडियो करना और इतना आप मेरे को खोला करता और लेकिन